මංගව මේ තියෙන්නේ ටෙරාබයිට් 66ක ස්ටෝරේජ් එකක්. ඒ කියන්නේ ගිගාබයිට් 66000ක ස්ටෝරේජ් එකක්. හිතලා බලන්න ඔයාගේ ෆෝන් එකේ 128GB ඇති. සමහර විට ඔයාගේ කම්පියුටර් එකේ 1 ටෙරාබයිට් ස්ටෝරේජ් එක ඇති. මේක ටෙරාබයිට් 66ක්. මේක ඔයාගේ ලැප්ටොප් එකට හෝ කම්පියුටර් එකට කනෙක්ට් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ ස්ටෝරේජ් එක ටෙරාබයිට් 66ක් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ක්ලවුඩ් එක හරහා ඔයාගේ ෆෝන් එකට මේ ස්ටෝරේජ් එක කනෙක්ට් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකත් ටෙරාබයිට් 66ක් වෙනකන්. ඒ කියන්නේ ගිගාබයිට් 66000ක් වෙනකන් එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් හිතන්න මේක සාමාන්‍ය කෙනෙකුටත් වැදගත්. ඒ වගේම ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි කරන අයට, එවන් තමයි නිතරම වීඩියෝස්, ෆොටෝස්, ගේම්ස්, ෆිල්ම්ස් මේ වගේ දේවල් ස්ටෝ කරන් තියන් ඉන්න අයට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ස්ටෝරේජ් එක මොකද්ද? මේකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද? මේක වැදගත් වෙන්නේ කාටද වගේ දේවල් ගැන. ඊට කලින් අපි මේ ස්ටෝරේජ්ස් ගැන මම කතා කරපු ඉතිහාසය පොඩ්ඩක් මතක් කරගමු. ඔයාලා දන්නවා මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට හැමදාම වීඩියෝස් හදනවා. එතකොට වීඩියෝස්, ෆොටෝස් හැමදාම මට තියාගන්න ඕන වෙනවා. මේකට අපි සාමාන්‍ය කම්පියුටර් එක 1TB 2TB ස්ටෝරේජ් එකක් හොඳටම ප්‍රමාණවත් මදි. ඊට පස්සේ තමයි මම මේ වගේ QNAP home NAS එකක් මිලදී ගත්තේ. මේකට අපිට hard drives දෙකක් කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වැදගත්කම මම තේරුම් ගත්තට පස්සේ මම fiber NAS එකක්, fiber වලින් වැඩ කරන network attached storage එකක් ගත්තා. ඔයාලට මතක ඇති. මේකේ අපි ටෙරාබයිට් ගානක ඩේටා, ඒ වගේම ෆයිබර් නෙට්වර්ක් එකක් හදාගන්න විදිය මේ හැම දෙයක් ගැනම කතා කරා. ඉතින් මම ආයෙත් පොඩ්ඩක් 2025ට ගැලපෙන්න කොහොමද මේක වැඩ කරන්නේ, 2025 දී ඔයගේ ස්ටෝරේජ් එක කොහොමද රැකගන්නේ කියන එක පොඩ්ඩක් මතක් කරන්න තමයි මේ අලුත් NAS එකත් අරගෙන ආවේ. කතා කරා වැඩිනේ. මුලින්ම අපි මේකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලමු. මේ කියන්නේ මේ වගේ NAS එකක්, QNAP NAS එකක් ඔයා මිලදී ගද්දී ඔයාට මොනවද ලැබෙන්නේ කියලා බලමු. ඇත්තටම දැන් NAS එකක් ගද්දි මේකත් කම්පියුටර් එකක් වගේ තමයි. මේකේ ස්පෙක්ස් මොනවද කියන දේවල් එහෙම ගොඩක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඔන්න අපිට වෙල්කම් නෝට් එකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර්, වෙබ්සයිට් ඒ හැම දෙයක් ගැනම විස්තර එතන තියෙනවා. මේ තියෙන්නේ අපි කම්පියුටර් එකට හම්බ වෙනවා වගේම පවර් ඇඩැප්ටර් එකක්. බලමු අපි ඇක්සසරිස් ටික බලලා එමුකෝ. වොරන්ටි කාඩ් එක, පවර් ඇඩැප්ටර් එක, නෙට්වර්ක් කේබල් එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඔයාලා දන්නවා RJ45 කනෙක්ට් එකත් එක්ක තමයි ඒක තියෙන්නේ. ඒ වගේම මේක ඇතුළේ අපිට hard drives දැන් ගොඩක් හයි කරනවානේ, ෆික්ස් කරනවානේ. ඒකට අවශ්‍ය ස්ක්‍රූස් ටික යන ටික ඒගොල්ලෝ මේ විදිහට දීලා තියෙනවා. එච්චරයි. අපි කලින් වීඩියෝ එකේදී මතක් කරොත් ඔයාලට මතක ඇති අපිට මෙන්න මේ විදිහට මේකත් ඕපන් කරගන්න පුළුවන්. ඒකෙදී අපිට hard drives අපිට ඕන capacity එකකින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ගිය සැරේ ටෙරාබයිට් 18ක drives තමයි මෙන්න මේ විදිහට කනෙක්ට් කරගත්තේ. ඇත්තටම මේකට අපි කියනවා බේස් කියලා. එතකොට ඔයාලට මේ වගේ බේස් දෙකක් තියෙනවා මිලදී ගන්න පුළුවන්, බේස් 4ක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් 6 8 විදිහට ඔයාලට ස්ටෝරේජ් එක වැඩි කරගන්න විවිධ ප්‍රමාණයේ බේස් එක මෙන්න මේ NAS drives ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මුලින්ම ඔයාලට පේනවා ඇති NAS එකේ අර කලින් කිව්වා වගේම මම ෆේස් එක මෙන්න මේ විදිහට රිමූව් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට hard drives 4ක් මේකට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට ආයෙත් මේක ඔයාලට මෙහෙම වහගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ මෙතන ටිකක් වෙනස් කලර් එකක් තමයි තියෙන්නේ. එතන උඩම තියෙනවා power button එක. ඔයාලට මෙන්න මෙතනින් power on කරන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන LED indicators ගොඩක් තියෙනවා. මේකේ ඔයාලට power එක, status එක, ඒ වගේම LAN, USB, hard drive එක වැඩද මේ හැම දෙයක්ම ඔයාලට LED indicators වලින් බලා ගන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ.
ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ පහළ කොටසේ අපිට USB එකක් මෙතනට කනෙක්ට් කරගන්න පුළුවන්. USB 3.2 Gen 2 එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තප්පරයට ගිගාබිට් 10ක් විතර ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ස්පීඩ් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි හිතමු ඔයාගේ මේ ස්ටෝරේජ් එකට ඉක්මනට පෙන් එකකින් හෝ හાર્ඩ් ඩ්‍රයිව් එකකින් මොනවා හරි කොපි කරගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ප්ලග් කරා මේ කොපි බටන් එක ප්‍රෙස් කරා ඔටෝමැටිකලි ඩේට් එකේ නමින් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා ඔයාගේ මේ ස්ටෝරේජ් එක අප්ලෝඩ් වෙනවා. නිතරම ඔයාගේ දේවල් බෑකප් කරන කෙනෙකුට මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා. දෙපැත්තේ නම් මොකුත් නැහැ ඔයාලට පේනවා ඇති උඩත් මේ ස්ටික් එකක් විතරයි තියෙන්නේ. ඒකේ මේකේ තියෙන මේ පෝර්ට්ස් ගැන තමයි විස්තරයක් සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ සයිඩ් එකේ තියෙනවා සර්විස් පෝර්ටල් කියලා මේ ක්ලවුඩ් ඉන්ස්ටෝලේෂන් එකක් විදිහට මේක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඔයාලා දන්නවා ක්ලවුඩ් එකක් විදිහට මේක වැඩ කරනකොට අපිට තියෙන වාසිය තමයි මේක ඔයාගේ ගෙදර තියලා ලෝකේ ඕනම තැනක ඉඳන් කම්පියුටර් එකකින් ෆෝන් එකකින් ටැබ් එකකින් මේක ඇක්සස් කරන්න අවස්ථාව හම්බ වෙන එක. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔයාලට පේනවා ඇති බෑක් එකේ අපිට තවත් දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේක රීසෙට් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා ඇති USB ports 3ක්ම අපිට මෙතන බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ස්ටෝරේජ් එකට මොනවා හරි කොපි කරනකොට එහෙම නැත්නම් ඔයාගේ මවුස් එක කීබෝඩ් එක මේකට කනෙක්ට් කරනකොට මේ USB ports වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන්නේ HDMI port එකක්. මේකට ඔයාගේ මොනිටර් එකක් ඔයා කනෙක්ට් කරගත්තොත් සම්පූර්ණයෙන්ම මේක කම්පියුටර් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක නිකන් අර ඔයා පාවිච්චි කරන සිස්ටම් එක වගේ තමයි. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන කම්පියුටර් එක ඔයා බලන්නකෝ මොනිටර් එකයි කීබෝඩ් එකයි සිස්ටම් යුනිට් එකයි තමයි තියෙන්නේ. එතකොට ඒ සිස්ටම් යුනිට් එක අයින් කරාම අපිට මේක පුළුවන් සම්පූර්ණ කම්පියුටර් එකක් විදිහට පාවිච්චි කරන්න. එතකොට ඔයාගේ කීබෝඩ් එකයි මවුස් එකයි මොනිටර් එකයි මේකට කනෙක්ට් කරගෙන ඔයාට ඔයාගේ ස්ටෝරේජස් වල තියෙන දේවල් මැනේජ් කරන්න, වීඩියෝස් බලන්න මේ වගේ දේවල් වලට හැකියාව ලැබෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති ඊතර්නෙට් පෝර්ට්ස් දෙකක් තියෙනවා. එතකොට ඔයාලට ඩිරෙක්ට් අවශ්‍ය නම් මේක කම්පියුටර්ස් දෙකකට කනෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි අපි ගාව නම් මෙන්න මේ වගේ ස්විච් එකක් තියෙනවා. එතකොට මේක අපි කනෙක්ට් කරනවා ස්විච් එකට. ස්විච් එකේ අවුට්පුට්ස් වලින් අපිට ඕන තරම් ගානකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. මේකට තමයි DC in එක දෙන්නේ. ඔයාලට පවර් ඔන් කරගන්න අනිවාර්යෙන් මේක ප්ලග් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මේ උඩ පුංචි කොටසක් රිමූව් කරන්න පුළුවන්. දැන් මේක හරහා ඔයාලට එක්ස්ට්‍රා පෝර්ට්ස් වලට එහෙම ඕන නම් කාඩ්ස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ෆයිබර් කාඩ් එකක් ඕන නම් ඒකටත් වෙනම කාඩ්ස් තියෙනවා. එතකොට මේකේ තව මොන හරි ෆීචර්ස් වලට වැඩි කරගන්න ඕන නම් ඒකටත් කාඩ්ස් තියෙනවා. මේ කෑල්ල රිමූව් කරලා අපිට මෙන්න මේ වගේ කාඩ්ස් දාගන්න පුළුවන්. දැන් ඔයාලට මතක ඇති අපේ කලින් NAS එකේ අපි ෆයිබර් කාඩ්ස් ඇඩ් කරනකොට මෙන්න මේ වගේ තමයි රිමූව් කරලා ඇඩ් කරගත්තේ. ඉතින් මේකෙත් අපිට ඒ විදිහටම කරගන්න පුළුවන්. මම හිතන්නේ අපිට ඒ තරම් උනන්දු වෙන්න ඕනේ නැහැ මේකේ ස්පෙක්ස් මොන වගේද කියන එක. ඔයාලට පේනවා ඇති Intel CPU එක තමයි තියෙන්නේ. ඒ වගේම Intel ලගෙම Ultra HD graphics මේකේ බෝඩ් එකේම තියෙනවා. ඊට පස්සේ මේකේ versions තියෙනවා අපිට 8GB RAM එකක් ඕනේ, 4GB RAM එකක් ඕනේ. මේ අනුව ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම 8GB දෙකක් ගහලා ඔයාලට 16GB RAM එකක් දක්වා මේක වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ M.2 slots තියෙනවා දෙකක්. එතකොට අර ඔයා වැඩ කර කර ඉන්නකොට කෑෂ් මෙමරියට එහෙම දේවල් දාගන්න ඕනේ නම් තවත් ස්පීඩ් අප් කරගන්න ඕන නම් ඔයාගේ NAS එක මට SSD දෙකක් තව මේ hard drive වලට අමතරව ගහගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දැන් දන්නවා මේ NAS එකක තියෙන වැදගත්කම. ඒ වගේම NAS එකක් ඔයාගේ ගෙදරට ඔෆිස් එකට අරගත්තොත් මේකෙන් තියෙන ප්‍රයෝජන ගැන. ඉතින් හිතලා බලන්න මේ වෙනකොට ඔයා කරන දේවල් වල ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්, ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි විදිහකට කන්ටෙන්ට් එහෙම නැත්නම් වීඩියෝ ස්ටෝරේජ් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටෙරාබයිට් කීයක් විතර ඔයාට තිබ්බොත් ඇති වෙයි කියලාද හිතන්නේ? පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක QNAP ගැන හැම දෙයක්ම වෙනකොට ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ඉන්නවා. ඒක මේ වෙබ්සයිට් එකට විසිට් කරලා මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා ඔයාට වැඩිදුර විස්තර එහෙම නැත්නම් ඔයාට අවශ්‍යතාවය එක්ස්ප්ලেইন කරලා ඔයාට අවශ්‍ය NAS එක මිලදී ගන්න ඒ ගැන හොයලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් අද සිංහල ගීක් ෂොට් එක එකතු වුණාට ඔයාට ගොඩක් ස්තුතියි. මේ පණිවිඩයත් බලලම ඔයාට පුළුවන් Chonux Pro කියලා සර්ච් කරලා තවත් වීඩියෝ එකක් බලන්න. ඉතින් අදත් සිංහල ගීක් ෂොට් එක එකතු වුණාට ඔයාට ගොඩක් ස්තුතියි. Chonux Pro එක තාමත් subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ TikTok එකේ Chonux Pro follow කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඔයාලට තවත් බලා ගන්න පුළුවන් මොනවා කරොත්ද YouTube app එකේ හරි web එකේ හරි Chonux Pro කියලා search එකක් දැම්මොත්. ඉතින් අද සිංහල ගීක් ෂොට් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් අරන් ඉක්මනට හම්බෙනවා. ඔයාගේ යාළුවෙක් වෙනුවෙන් තවත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.